පොසොන් සඳ සිසිලසේ සිත සමාධියේ ගතවන අටමස්ථාන වන්දනාව. ජේතවනාරාමය ලොව පිහිටි විශාලතම ස්තූපයේ හිමිකරුවන් අපි. පුරාණ ලෝකයේ ගීසා මහා පිරමීඩ දෙක හැරුණු විට තුන්වන විශාලතම ගඩොළු ඉදිකිරීම වන්නේ මෙරට විශාලතම ස්තූපය වන ජේතවනාරාමයයි. එහි උස අඩි 400ක්. එය තැනීමේ ගෞරවය හිමිවන්නේ මහසෙන් රජතුමාටයි. ඒ ක්‍රිස්තු වර්ෂ 276-303 සමයේ. ජෝතිය වනයේ පිහිටීම නිසා එයට ජේතවනය යන නම භාවිතයි. මිහිඳු මහරහතන් වහන්සේ නන්දන උයනේදී දහස් සංඛ්‍යාත පිරිසකට ධර්මාවබෝධය ලබා දී සද්ධර්මාලෝකය විහිදී ගිය නිසා එයට ජෝතිය වනය යන නම ලැබුණා. එකල මෙම විහාරය සාගලික නමැති නිකායකට අයත් වූවක්. මෙහි භික්ෂූන් වහන්සේ 3000කට අධික ප්‍රමාණයක් වැඩ වාසය කර තිබෙනවා. ජේතවනාරාමයේ නටබුන් අතර ප්‍රධාන පටිමාඝරය ථූපයට මුහුණලා බටහිරෙන් පිහිටා තිබෙනවා. අතිවිශාල හිටි බුදු පිළිමයක ආසනයේ කොටසක් හා එයට යටින් වූ ගර්භ පාත්‍රයක් එහි දැනට තිබෙනවා. මේ තරම් විශාල ගර්භ පාත්‍රයක් වෙනත් තැනකින් හමු වී නැහැ. පිළිමගේ දොරටුවේ ගල් උළුවහු අඩි 27ක් උසයි. පිළිමගය වටා පරිවාර ගොඩනැගිලි කිහිපයක නටබුන්ද පවතිනවා. පටිමාඝරය, බෝධිඝරය, උපෝසථාගාරය, දානශාලාව, පංචාවාස ගොඩනැගිලි හා කෞතුකාගාරය ආදිය අන්තර්ගත පුදබිම ඉතා සිහිලැල් සුවදායී පරිසර පද්ධතියක්. පොසොන් සඳ සිසිලසේ සිත සමාධියේ ගතවන අටමස්ථාන වන්දනාව. වීසා හවුස් සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක හරි පාරෙන් හරිම විදිහට ගොඩනගා ගන්න.